ඔන්න අපි කතා කරපු විදිහට ගයිස් ගෝල් මාකට් එක ෆ්‍රයිඩේ මූුණා ෆ්‍රයිඩේ රිස්කි දවසක් තාම ගෝල් මාකට් එක මූමන්ට් එක හරිම රිස්කි හැබැයි අපි ගෙසති වීඩිය එක සොරි ප්‍රේද වීඩිය අපි කතා කරා මාකට් එක ආපු සෙල්ල එකත් එක්ක ලොකු සෙල්ල එකත් එක්ක සමහරට ගොල්න් පොකට්ටකින් ආපව් සෙල්ල එකක් දෙන්න පුළුවන් කියලා රිසි සෙල්ලක් දෙන්න පුළුවන් කියලා ඉතින් අපි කිව්වාගේම මේ හයි එකේ ඉඳං මේ ලෝ එකට ෆිබුනාචි ටූල් එක දාලා කවුරුහරි බලන් හිටියනම් මාකට් එක මේ හරියට එනකන් 3419 ඉඳන් 3475 වෙනකන් ගෝල්ඩ් එක හොඳ සෙල් එකක් ඇවිල්ලා තියෙනවා. හරි ඊට පස්සේ අපි බලමු තව මොනවද ඔපචුනිටිස් තිබ්බේ කියලා. ඒතකොට මාකට් එක 0.382 ලෙවල් එකට ඇවිල්ලා සෙල් වෙලා තියෙනවා. එතෙන්දී ඊට පස්සේ ආයි 0.5 ලෙවල් එකට ඇවිල්ලා සෙල් වෙලා තියෙනවා. ගොඩක්ම ෆිබොනාචි එකේ තිබ්බ ලෙවල්ස් වලින් තමයි මාකට් එක සෙල් වෙලා තියෙන්නේ. හැබැයි මාකට් එක ඊයේ ආපහු දුන්නා හොඳ ඉන්ඩිකේෂන් එකක් මාකට් එක බයි වෙනවා කියලා. විශේෂයෙන් ක්‍රිප්ටෝ ට්‍රේඩර්ස්ලට නම් හරි අමාරු දවසක් වෙන්නේ නැති ඊයේ. මොකද මාකට් එක ලොකු ක්‍රෑෂ් එකක් වුණා. ක්‍රිප්ටෝ මාකට් එක සම්පූර්ණයෙන් දැන් ඩවුන් වෙලා තියෙන්නේ. මාකට් එක සෙල් වෙලා තියෙන්නේ සෑහෙන ලොකුවට. හරි අපි බලමු අපි ගෝල්ඩ් වල තිබ්බ chances මොනවද කියලා. හරි. ඔයගොල්ලෝ මතකද පෙරේද වීඩියෝ එකේ මම තව පැටර්න් එකක් ඔයගොල්ලන්ට පෙන්නුවා. මෙන්න මේ පැටර්න් එක. හැම වෙලෙම කිව්වා ගෝල්ඩ් එක මෙහෙම ඇවිල්ලා මෙන්න මේ ලෙවල් එකේ උඩම තියෙන කැන්ඩල්ස් වල ලික්විඩිටි අරගෙන සෙල් වෙනවා කියලා. හරි. දැන් මේකෙත් මෙහෙම ඇවිල්ලා මෙතන ලික්විඩිටි සරන් සෙල් වුණා. මෙතනත් අපිට බලන්න පුළුවන් මාකට් එක මෙහෙම ලස්සනට ඇවිල්ලා මෙන්න මෙතන තියෙන අන්තිම ලෝ එකේම තියෙන කැන්ඩල් ක්ලෝස් එක ලික්විඩිටි කරන් තමයි බයි වෙලා තියෙන්නේ. ඒක ගිහිලා තියෙනවා බයි එක 3421ට. තව උදාහරණයක් පෙන්නන්නම්. දැන් අපි ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එකනේ හැම වෙලෙම ටාගට් කරන්නේ. මම ගෝල්ඩන් පොකට් එක මෙහෙම ප්ලේස් කරනවා. මේක ප්ලේස් කරන්න හේතුව මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා බයි එකක් ගිහිලා තියෙනවා මෙතෙන්ට 3479. ඊට පස්සේ ආපහු රීට්‍රේස්මන්ට් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ රීට්‍රේස්මන්ට් එකක් කියලා මම කන්සිඩර් කරන්නේ අඩුම ගානේ මේ කැන්ඩල් දෙකක්වත් බ්‍රේක් කරලා 15 මිනිත් කැන්ඩල් එකක් ක්ලෝස් වෙන්න ඕනේ. දැන් ඔයාලට මෙතන බලන්න පුළුවන් මෙතෙන්ට ආපු මාකට් එක 3478ට එනවා. 78 ඉඳන් 3467න් ක්ලෝස් වෙලා තියෙනවා කැන්ඩල් එකක්. එතකොට මේ කැන්ඩල් එකයි මෙන්න මේ කැන්ඩල් එකයි දෙකම බ්‍රේක් කරලා ක්ලෝස් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයි මෙතන හයි එක බ්‍රේක් කරලා මාකට් එක අප් වෙලා තියෙනවා. ඒතර මෙතන හයි එක බ්‍රේක් කරලා අප් වුණාම මෙතන හයි එකේ ලෝ එක ඇවිල්ලා මේක 3944 මෙතන හයි එක ඇවිල්ලා 3994 එතෙන්ට ආපු මාකට් එක ආයි ගෝල්ඩන් පොකට් එකට ඇවිල්ලා ලස්සනට 62 ඉඳන් 73ට බයි වෙලා තියෙනවා. ඒතර කවුරු හරි ඒ ඒරියාස් වලින් එන්ට්‍රීස් ගත්තා නම් ඒගොල්ලන්ට ප්‍රොෆිට් එකක් බුක් කරගන්න තිබ්බා. හැබැයි මම කිව්වා ෆ්‍රයිඩේ මෝර්නින් අවර්ස් වල ට්‍රේඩ් කරන්න යන්න එපා. පොඩ්ඩක් රිස්කි. පොඩ්ඩක් මාකට් එක මූව් වෙනකන් ඉඳලා බලලා ට්‍රේඩ් දාන්න කියලා. ඉතින් එහෙම බලපු එක්කෙනෙක්ට මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මාකට් එක හරියටම මේ පැටර්න් එකට ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතනින් මාකට් එක ලික්විඩිටි අරගෙන උඩට ගිහිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ මාකට් එක උඩට ඇවිල්ලා අපව් මෙන්න මේ හයි එක බ්‍රේක් කරලා තියෙනවා. ඒතර මම ඉන්නේ මේ හයි එක බ්‍රේක් කරයිද මේ ලෝ එක බ්‍රේක් කරයිද කියලා බලාගෙන. මේ හයි එක බ්‍රේක් කරපු හින්දා අපිට මෙතන තියෙනවා නැවත ෆිබොනාචි ටූල් එක දාන්න පුළුවන්. දැන් මේ හයි එකනේ බ්‍රේක් කරලා තියෙන්නේ. ඒතර මෙතන ලෝ එක මේක. ඒතර මේ ලෝ එක ගන්න බෑ ඊට වඩා ලෝ එකක් පල්ලෙහා තියෙන හින්දා. ඒතර මෙන්න මේ ලෝ එකේ ඉඳන් ෆිබොනාචි ටූල් එක දාලා තියෙනවා. ඒතර මාකට් එකේ ගෝල්ඩන් පොකට් එක ළඟට ඇවිල්ලා 0.5 ලෙවල් එකෙන් තමයි බයි වෙලා තියෙන්නේ. හරි. ඒතර අපි ගත්තොත් ඒක අපිට ඒක ට්‍රේඩ් එක මිස් වෙනවා. ඊට පස්සේ ආයෙ ගත්තොත් මේ හයි එක බ්‍රේක් කරලා ආපහු උඩින් කැන්ඩල් ක්ලෝස් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙ අපි කරන්නේ මොකද්ද? ෆිබොනාචි ටූල් එක මෙතන ඉඳන් මේකනේ ලෝ එක මෙතෙන්ට දානවා. එතකොට ආපහු මෙතන ගෝල්ඩන් පොකට් එකෙන් ලස්සනට බයි වෙලා 76 ඉඳන් 21ට මාකට් එක ගිහිල්ලා තියලා 21කින් ක්ලෝස් වෙලා තියෙනවා. දැන් මෙතන සෙල් වෙන්නෙත් හරියටම ගෝල්ඩන් පොකට් එකෙන්. මෙතන බලා ගන්න පුළුවන්. මෙතන අපි ගෝල්ඩන් පොකට් ෆිබොනාචි ටූල් එක දැම්මොත් හරියටම ගෝල්ඩන් පොකට් එකෙන් තමයි සෙල් වෙලා තියෙන්නේ. එතකොට මේක මාකට් එක මෙච්චර මූව් වෙන්න හේතුව මොකද්ද? උදේවරු නම් ගොඩක්ම මේ ටෙක්නිකලි තමයි මාකට් එක මූව් වුනේ ලොකු ෆන්ඩමෙන්ටල්ස් තිබ්බ නැති හින්දා. හැබැයි හවස් වරුවේ ලොකු නිව්සස් ටිකක් ආවා. ට්‍රේඩ් වෝ එකත් එක්ක ආපු නිව්සස්. ඇත්තට මේක සෙල් වෙන්නත් හේතුව මේ ගාසා වල තිබ්බ වෝ එක ඉවර වෙනවා කියලා
කට්ටිය කියලා තිබ්බ හින්දා එක හේතුව අනිත් එක මම එදා වීඩියෝ එකෙත් කිව්වා මාකට් එක ලික්විඩිටි තියෙනවා. ලික්විඩිටි හන්ට් කරන්න මාකට් එකට එන්න පුළුවන් කියලා. තව එක්සාම්පල් එකක් පෙන්නන්නම්. දැන් මේ මාකට් එකේ මෙතන බ්‍රේක් කරලා කැන්ඩල් එකක් ක්ලෝස් වෙලා තියෙනවා. මෙතන පල්ලෙහාට ඇවිල්ලා ආපහු මෙතන පුල් බෑක් එකක් දීලා කැන්ඩල් දෙකක් ක්ලෝස් වෙලා තියෙනවා. ආයි පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඔයා මෙතන ඉඳන් මෙතන උඩ ඉඳන් පල්ලෙහාට ෆිබොනාචි රූල් එක දැම්ම නම් ඒත් ඔයාලට බලා ගන්න පුළුවන් ගෝල්ඩන් පොකට් එක හරියෙන් තමයි මාකට් එක සෙල් වෙලා තියෙන්නේ. ලස්සනට ගෝල්ඩන් පොකට් එකේ ටච් කරලා තමයි මාකට් එක සෙල් වෙලා තියෙන්නේ. මේක එකක්. තව විදිහක් තියෙනවා. දැන් අපි මෙහෙම මාකට් එක බයි වෙනවනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ලෙවල් එක බ්‍රේක් කරලා මාකට් එක බයි වෙලා තියෙන්නේ. එතකොට අපිට මෙතන ඉඳන් මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක දැම්මොත් මාකට් එක අපේ සෝන් එකට ඇවිල්ලා නැහැ. හැබැයි ආපහු මේ හයි එකත් බ්‍රේක් කරලා තියෙනවා. එතන මේ හයි එකේ ලෝ එක මේක. අපි මෙතන ඉඳන් මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳලා හරියටම 3378 මාකට් එක බයිලා තියෙනවා. මේවා බෑක් ටෙස්ට් කරා. මම එන්ට්‍රීස් ගන්න විදි දෙක තුනක් කියනවා. ඔයගොල්ලෝට හොඳ විදිය ඔයගොල්ලෝ බලලා සිලෙක්ට් කරන්න හැම විදියකටම එන්ට්‍රීස් ගන්න යන්න එපා. ඊට පස්සේ හැමතැනම ඔයගොල්ලන්ට එන්ට්‍රීස් පේන්න ගනි. ඊට පස්සේ ගත්තොත් එහෙම ආයි මෙතන අපි කප් පැටර්න් එක කප් එකක් වගේ පැටර්න් එක මෙතන පෙන්නුවානේ. බලන්න මෙතනත් මෙහෙම ලස්සනට ඇවිල්ලා මෙහෙම 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 ඇවිල්ලා මෙතන ටච් කරලා 16 ඉඳන් ආයි 7ට සෙල් වෙලා තියෙනවා. ඉතින් ගයිස් ඕක තමයි අපිට බලන්න තියෙන ගොඩක් බලන්න තියෙන chances. මොකද මාකට් එක මේ වගේ opportunities හදන්නේ ටෙක්නිකලි අපිට එන්ට්‍රීස් පෙන්නලා තමයි මාකට් එක buy or sell වෙන්නේ. ඒකට අපි කපටි වෙන්න ඕනේ. කපටි වෙලා එන්ට්‍රීස් ගන්න. හරි ඊළඟට වැදගත්ම දේ ෆන්ඩමෙන්ටල් නිව්සස්. සහ මම මුලින්ම ඩික්සි chart එක පොඩ්ඩක් කියන්නම්. ඩික්සි chart එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් ලොකු සෙල් එකක් ඇවිල්ලා තියෙනවා. මාකට් එක ආයේ මෙතනින් buy වෙලා ආපහු මාකට් එක සෙල් වෙන ගමන් තියෙන්නේ මෙතනින් 98 තමයි ක්ලෝස් වෙලා තියෙන්නේ. මෙතන හොඳ රෙසිස්ටන්ට් එකක්. ප්‍රශ්නේ තියෙන්නේ මේ මාකට් එක එකපාරට මේ කඩාගෙන වෙන ප්‍රධාන හේතුවක් උනේ මෙන්න මේ Trump announces 100% tariff on China in addition to current tariffs but not immediately. ඒ කියන්නේ නොවැම්බර් 1 වෙනිදා ඉඳන් චයිනා වලට මේ ට්‍රම්ප් නැවතත් 100% tariff එකක් ගහලා තියෙනවා. ඒක තමයි ප්‍රධාන හේතුව. ඒ වගේම දැන් බලන්න පුළුවන් US stock market close Nasdaq falls 3.5%. මම ඔයාලට මේ US BTC එකටත් පොඩ්ඩක් ගිහිල්ලා පෙන්නන්නම් වෙලා තියෙන දේ. මේක මං හිතන්නේ මේ ෆස්ට් ටයිම් තමයි හිස්ටරි එකේ මේ මෙහෙම දෙයක් උනේ. මේ වගේ ලොකු සෙල් එකක් ආවේ. ඒ කියන්නේ මාකට් එකේ තනිකර ක්‍රෑෂ් එකක් උනේ. දැන් මම නිකන් මම මේ දවස්වල මේ BTC එකේ එන්ට්‍රීස් වගේක් try කරනවා. දැන් මේ පොතේ හැටියට BTC එක තව සෙල් එකක් දෙන්න පුළුවන්. 118යි 208ට ඇවිල්ලා. ෂුවර් නෑ. මේක නම් මම තාම මේ බෑක් ටෙස්ට් කරන ගමන් තියෙන්නේ. ඒ හින්දා මම BTC ගැන කිසිම ප්‍රෙඩික්ෂන්ස් දෙන්න යන්නේ නෑ. හරි ඒක තමයි ප්‍රධාන හේතුව USD US ගවර්න්මන්ට් එකේ තිබ්බ වෝ එක ට්‍රේඩ් වෝ එක මේක අනිවාර්යෙන් මාකට් එක 4100ට යන ලීඩ් වෙයි ගොඩක් දුරට මොකද ට්‍රේඩ් වෝ එක ඔයාලා දැක්කා සෑහෙන ඉම්පැක්ට් එකක් වෙනවා ඊට පස්සේ මෙතන තව නිවුස් එකක් තියෙනවා බ්ලඩ් බාත් ඉන් දී ක්‍රිප්ටෝ මාකට් ඒ කියන්නේ තනිකර රෙඩ් කැන්ඩල්ස් ඇවිල්ලා තියෙනවා මාකට් එක තනිකර කඩා වැටලා තියෙනවා ලොකු ලොස් එකක් වෙන්නේ නැති ට්‍රේඩර්ස්ලට මොනවා කරන්නද එහෙම තමයි හැටි. නිව්සස් ගත්තොත් ඊයේ හවස 7:00 ආව කන්සියුමර් සෙන්ටිමන්ට් එක කන්සියුමර් සෙන්ටිමන්ට් එකේදී USD එකට පොසිටිව් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ගෝල්ඩ් සෙල් වෙන විදිහට තමයි නිව්ස් එක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි එහෙම ආවයි කියලාත් ගෝල්ඩ් සෙල් වෙන්නේ නැහැ. සමහරවිට ලික්විඩිටි ට්‍රැප් කරන්න යන්නත් පුළුවන්. ඉතින් තාම US ගවර්න්මන්ට් ක්ලෝස් එක තියෙනවා. ඒක වෙනස් වෙලා නැහැ. ඊට පස්සේ forex sentiment එකට ගියොත් XAUSD තාම 50-50 තියෙන්නේ. ට්‍රේඩර්ස්ලා හරිම කන්ෆියුසිං ස්ටේජ් එකේ තියෙන 50-50 කියලා කියන්නේ. ඉතින් ඕක තමයි ගෝල්ඩ් මාකට් එකේ අප්ඩේට් එක. අපි බලමු මේ අපිට අනිත් දවසේ සඳ මාකට් එකේ තියෙන ඔපචුනිටිස් මොනවද කියලා. මේ වෙද්දී මාකට් එක මෙතන හයි එක බ්‍රේක් කරලා 15 මිනිත් කැන්ඩල් එකක් ක්ලෝස් වෙලා තියෙනවා. මේක පොඩ්ඩක් බලාගෙන ඉන්න. බොහෝ දුරට මන්ඩේ මාකට් එක ඕපන් වෙනකොට ගැප් එකකින් ඕපන් වෙයි. මාකට් එක උඩින් ඕපන් වෙයි ගොඩක් දුරට මම හිතන්නේ ගැප් එකකින්. ඊට පස්සේ ගත්තොත් හරි. මේ හයි එක බ්‍රේක් කරලා තියෙනවා. එතන මේ හයි එකේ ලෝ එක මෙතන අපිට ඕනනම් තව බයි එන්ට්‍රි එකක් බලන්න පුළුවන් මන්ඩේට. මේ 3988 කියන ලෙවල් එක හොඳ ස්ට්‍රෝං ලෙවල් එකක්. හැබැයි පරිස්සමින් පොඩක් බලන් ඉඳලා ට්‍රේඩ් ගන්න.
ඊට පස්සේ sell entries මම මාක් කරන්න යන්නේ නැහැ. හේතුව ගෝල්ඩ් මාකට් එක ආයි බුලිෂ් මූව්මන්ට් එක කන්ටිනියු කරයි. ට්‍රේඩ් වෝ එකත් එක්ක 1st of November ඉඳන් ආපහු චයිනා වලට 100% ටැරිෆ් එකක් වදිනවා. ඒතර ඒ ට්‍රේඩ් වෝ එකත් එක්ක මාකට් එක තව බයි වෙන්න ඉඩ කඩ තියෙන හින්දා පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. හරි. ඔක තමයි යූසර්ස් ටික තියෙන්නේ. අපි බලමු මන්ඩේට මොන වගේ දෙයක් වෙයිද කියලා. මම වීක්ලි ඇනලයිස් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නම් හෙට. එතකන් thank you very much guys.